කාන්තාවන්ගේ ගර්භාෂය තැන්පත් කරන මේ ටී හැඩ ඇති පුංචි උපකරණයෙන් උපත් පාලනය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන් අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. IUD ලූප් එකේ හෝමෝන අඩංගු නොවන නිසා ඔයාගේ බර වැඩිවීමක් හෝ මහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලූප් එක ඔයාගේ ගර්භාෂයේ තැන්පත් කර ගැනීම රජයේ රෝහලක නාරි වේද අංශයේ ඉන්න පළපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයා ස්ථිර උපත් පාලන ක්‍රමයකට කැමති නැත්නම් එහෙම නැත්නම් ඔයාගේ කාර්යබහුලකම හින්දා දවස් ගානේ උපත් පාලන පෙති ගන්න එක කරදරයි නම් IUD ලූප් එක කියන්නේ ඔයාට ගැළපෙනම උපත් පාලන ක්‍රමය. ඔයා ගර්භණී නොවන බව තහවුරුයි නම් ඔසප් චක්‍රයේ ඕනෑම දවසක ලූප් එක තැන්පත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දරුවෙක් ලැබිලා පැය 48ක් ඇතුළත හෝ සති 4කට පස්සේ ලූප් එක තැන්පත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම ලූප් එක නිසා කිරි දෙන අම්මලට ළමයට කිරි ලබා දීමට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. IUD ලූප් එක තැන්පත් කරපු ගමන් උපත් පාලන හැකියාව පටන් ගන්නවා. මේක නිසා ලූප් එක තැන්පත් කළාට පස්සේ වෙනත් උපත් පාලන ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. ලූප් එක නිසා ලිංගිකව එකතු වෙන්න තියෙන ආශාවට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම අනවශ්‍ය දරු උපත් ඇතිවීම වළක්වනවා කියලා දන්න නිසා ලිංගික සතුට වැඩි වෙන්නත් මේක හේතු වෙන්න පුළුවන්. ලූප් එක නිසා ඔයාට නැවත දරුවන් හදන්න තියෙන හැකියාවට මොකක්ද වෙන්නේ කියන එක අපේ ඊළඟ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.